desktop YouTube channel එක සාදර පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ PC about එක ගිහිල්ලා අපි කොහොමද PC එකේ තියෙන RAM එක, graphic card, processor එක, ඒ වගේ දේවල් බලාගන්න Windows version එක, ඒක ඒ වගේ දේවල් බලාගන්න විදිහ. මුලින්ම අපි යන්න ඕනේ setting එකට. setting එකට අපි මුලින්ම ඔයාලට කියන්න ඕනේ මගේ තියෙන Windows 11 ඒ වගේ Windows 10 නම් මේ විදිහටම ඔයාලට PC about එක බලා ගන්න. ඊට පස්සේ inform කියලා search කරන්න. inform කියලා search කරපුවාම view RAM info කියලා එනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපු ගමන් යන්නේ අපේ ඉතින් මේ PC about එකේ තියෙන තැනට. ඔයාලට පේනද එතන මගේ storage පෙන්නනවා, graphic card පෙන්නනවා, RAM පෙන්නනවා, processor එක පෙන්නනවා. ඊට පස්සේ එතන යට තියෙනවා අපේ PC එකේ නම. ඒ කියන්නේ PC name එක වෙනස් කරන්නත් පුළුවන්. වෙනස් නොකරත් තියාගත්තට කමක් නැහැ. ඔයාලට පේන ඇති මගේ Gen අපේ graphic card වර්ගයේ RAM එකේ DDR ඒ ඔක්කොම බලාගත්තා. එහෙම මෙතන සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය දන්නේ PC එකක් අලුතෙන් ගත්තාම මේක ඇත්තටම මේ දේවල් තියෙනවද මේ ගන්නට ඇත්තටම ෂුවර්ද කියලා හිතා ගන්න පුළුවන් මේකේ. ඒකින්ද තමයි මම ඔයාලට මේක කියලා දෙන්නේ. ඔයාලා මේක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය දේ අලුතෙන්ම බිල්ඩ් එකක් කරලා ගද්දි මේ දේවල් ඇත්තටම තියෙනවද කියලා ෂුවර් කරන්න බෑනේ. මොකද කඩේ අයිතිකාරයත් පුරු කරන්න පුළුවන් සමහර තැන්වල. ඒකින්ද මෙහෙම තමයි අපි සම්පූර්ණ බලාගන්න. ඔයාලට පේන ඇති මෙතන Windows වල තියෙන විදිහත් බලාගත්තා. Windows 11 Pro තියෙන්නේ. එහෙම තමයි අද ඔයාලට මේක කියලා දෙන්න ආවේ. එහෙනම් මේ වීඩියෝ වැදගත් වෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් එකක් දාලා. එහෙනම් හැමෝටම මතක් කරලා අපි subscribe කරන්න. Hi friends, ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේකේදී desktop YouTube channel එක සාදර පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ PC about එක ගිහිල්ලා අපි කොහොමද PC එකේ තියෙන RAM එක, graphic card, processor එක, ඒ වගේ දේවල් බලාගන්න Windows version එක, ඒක ඒ වගේ දේවල් බලාගන්න විදිහ. මුලින්ම අපි යන්න ඕනේ setting එකට. setting එකට අපි මුලින්ම ඔයාලට
ඔයාලට කියන්න ඕනේ මගේ තියෙන Windows 11 ඒ වගේ Windows 10 එකත් මේ විදිහටම ඔයාලට PC about එක බලා ගන්න. ඊට පස්සේ inform කියලා search කරන්න. inform කියලා search කරපුවාම view RAM info කියලා එනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපු ගමන් යන්නේ අපේ ඉතින් මේ PC about එකේ තියෙන තැනට. ඔයාලට පේනවාද එතන මගේ storage පෙන්නනවා, graphic card පෙන්නනවා, RAM පෙන්නනවා, processor එක පෙන්නනවා. ඊට පස්සේ එතනම යට තියෙනවා අපේ PC එකේ නම. ඒ කියන්නේ PC name එක වෙනස් කරන්නත් පුළුවන්. වෙනස් නොකරත් තියාගත්තට කමක් නැහැ. ඔයාලට පේන ඇති මගේ Gen අපේ graphic card වර්ගයේ RAM එකේ DDR ඒ ඔක්කොම බලාගත්තා. එහෙම විතර සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය දන්නේ PC එකක් අලුතෙන් ගත්තාම මේක ඇත්තටම මේ දේවල් තියෙනවද මේ ගන්නට ඇත්තටම ෂුවර්ද කියලා හිතා ගන්න පුළුවන් මේකේ. ඒකින්ද තමයි මම ඔයාලට මේක කියලා දෙන්නේ. ඔයාලා මේක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය දේ අලුතෙන්ම බිල්ඩ් එකක් කරලා ගද්දි මේ දේවල් ඇත්තටම තියෙනවද කියලා ෂුවර් කරන්න බෑනේ. මොකද කඩේ අයිතිකාරයත් පුරු කරන්න පුළුවන් සමහර තැන්වල. ඒකින්ද මෙහෙම තමයි අපි සම්පූර්ණ බලාගන්නේ. ඔයාලට පේන ඇති මෙතන Windows වල තියෙන විදිහත් බලාගත්තා. මේ Windows 11 Pro තියෙන්නේ. එහෙම තමයි අද ඔයාලට මේක කියලා දෙන්න ආවේ. එහෙනම් මේ වීඩියෝ එක වැදගත් වෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන ලයික් එකක් දාලා එහෙනම් හැමෝටම මතක් කරලා අපි subscribe කරන්න.